ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත වූ තරඟාවලියේ පළමුවන ටෙස්ට් තරඟයේ සිව්වන දිනේ ඊයේ නිමවට පත් වුණේ දෙපිළටම තරඟය තවමත් විවෘත කරමින් කෙසේ වෙතත් මෙම තරඟයේ ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම පන්දුර පහර දෙමින් සිටින අවස්ථාවේ ලහිරු උදාරගේ කඩුල්ල පිළිබඳව මේට ලෝකෙම අවධානය දිනා ගැනීමට සමත් වී තිබෙන්නේ මෙම දැවී යාම ආందోලනාත්මක තීරණයක් නිසා දැවී යාම නිසා. ඉතින් මෙම සිදුවීමට අදාළ තොරතුරු බලන්න කලින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර ටෙස්ට් තරඟයේ මේ වුණට තත්ත්වයේ කුමන ආකාරයට සඳහන් වී තිබෙන්නේ කියලා ඉතාමත් කෙටි වේලාවක් අරන් අපි බලමු. ඒ අනුව ඉන්දියා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 462ක් ලබා ගැනීමට සමත් වුණේ දෙව්දත් පඩික්කල්ගේ විශිෂ්ට ප්‍රහාරයේ හමුවේ ඔහු ලකුණු 167ක් ලබා ගැනීම සමග ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 284ක් පමණයි ලබා ගැනීමට සමත් වුණේ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභී ක්‍රීඩකයා බවට සොනාල් දිනුස පත්වේදී නිරෝෂන් දික්කැලද ලකුණු 80ක් ලබා ගැනීමට සමත් වුණා. නැවතත් දෙවන ඉනිම ඉන්දියා කණ්ඩායම ලකුණු 178ක් ඉදිරියෙන් සිටමින් ආරම්භ කළත් ඔවුන්ට කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් දෙවෙනි ඉනිම සඳහා දැවී යමින් ලබා ගැනීමට සමත් වුණේ ලකුණු 193ක් පමණයි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දුවීමක නිරතුණු අසිත ප්‍රනාන්දු කඩු 4ක් දවා ගැනීමට සමත් වී ප්‍රභාත් ජයසූරිය කල්ලු 3ක් දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් ඊයේ දිනේ අවසාන වලට ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් සියලුම දෙනා මේවට නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යාමට ඉන්දියා කණ්ඩායමේ පන්දු යවන්න සමත් වී තිබෙන්නේ ලකුණු 84ට කඩු 4ක් විදිහට සඳහන් වෙමින් මේවට කඩුල්ලේ රැඳී සිටින ධනංජය සිල්ලා නොදැවී ලකුණු 31ක් සහ සොනාල් දිනුස ලකුණු 25ක් ලබාගෙන තිබෙනවා. ඊයේ හතරවන කඩුල්ල ලෙස දැවී ගිය ලහිරු උදාරගේ කඩුල්ල ඉතාමත් ආందోලනාත්මක සිදුවීමක් බවට පත් වුණේ තරඟයේ 22 වන පන්දුවාරයේදී ඔහු පහරක් එල්ල කිරීමට උත්සාහ කිරීමේදී පන්දුව පිත්තේ දැවටි පළමු ස්ලිප් ක්‍රීඩකයා අතට එය උඩ පන්දුවක් ආකාරයෙන් ඇදී ගියත් ඔහුට එය හරියාකාරව රැක ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. තරඟයේ නරඹපු සහ රූපරාමු නරඹපු සියලුම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සහ සියලුම දෙනාට දැක ගැනීමට හැකි වුණේ මෙම රැක ගැනීමේදී පන්දුව ක්‍රීඩාංගණයේ ස්පර්ශ වන බවට පැහැදිලිවම. එසේ වෙතත් දීර්ඝ වේලාවක් තෙවන විනිසුරුවරයා විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරේ දැවී යාමක් බවට සංඥා කිරීමට ඔහු තීරණය කිරීම සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් මෙම තීරණය සම්බන්ධයෙන් ආවේගශීලීව කටයුතු කරන ආකාරය දැක ගැනීමට හැකි වුණා. මෙහිදී ටීවී අම්පයර් විදිහට වැඩ කටයුතු කරමින් සිටි රවීන්ද්‍ර විමලසිරිහට සියලු දෙනාගේම අප්‍රසාදයේ සහ ඔහුගේ තීරණය සම්බන්ධයෙන් සතුට ප්‍රකාශ කරන ආකාරය දැක ගැනීමට හැකි වේ. මේට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවරයා තොරතුරු සඳහන් කර තිබෙන්නේ මෙම තීරණය සම්බන්ධයෙන් තරඟ තීරකවරයාට පැමිණිලි කිරීමට කටයුතු කරන බවත් ඒ වගේම මේ සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ලබා ගන්නා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යන ක්‍රීඩක ලහිරු කුමාර ප්‍රසිද්ධියම මේ ආකාරයට ඔහුගේ තීරණයට බැනවදින ආකාරය දැක ගැනීමට සියලු දෙනාටම හැකියාව ලැබී තිබුණා. මේ ආකාරයට පැහැදිලි රූපරාමු තුලින් දැක ගැනීමට හැකි වෙද්දිත් මෙය දැවී යාමක් විදිහට ලබා දීම ගැන ඔයාලගේ වටිනා අදහස පහලින් කමෙන්ට් එකක් ඉදිරියට දාගෙන යන්න අමතක කරන්න එපා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර පළමුවන ටෙස්ට් තරඟයේ 5 වන දිනේ එසේත් නැත්නම් අවසන් දිනේ උණුසුම් තොරතුරක් සමග නැවතත් හමුවෙමු. ක්‍රීඩා සිලිස් සුබ දවසක්.